Hello guys and girls අද අපේ බයිට් එක වෙන්නේ chicken මේක අපි හදාගන්නේ කොහොමද කියලා බලමු ඉස්සරහට. ඉතින් මේකට අපිට ඕන වෙනවා boneless chicken. ඉතින් අපේ boneless chicken පෙති විදිහට කපා ගන්නවා. ඊට පස්සේ පෙති විදිහට හදාගෙන අපි මේක පොඩ්ඩක් marinate කරගෙන දෙනවා. මේකට ලුණු, කම්මිරිස්, soy sauce, එතකොට ketchup දාලා තිනවා. ඊට පස්සේ මේක පැය දෙකක් විතර marinate කරගෙන මම මේකට දාලා තියෙනවා බිත්තරයක්. ඊට පස්සේ බිත්තරේට උඩින් ආයි දානවා අපි corn starch ටිකක් දාගන්න පොඩි බැටර් එකක් හදාගන්න විදිහට. ඉතින් මේ හදාගත්ත මිශ්‍රණය තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් ඊට පස්සේ හොඳට රත් වුණු තෙල් එකට මේ ටික දාගෙන හොඳට බෙද ගන්නවා මේ වගේ golden color එකක් එනකම්. ඉතින් ඊට පස්සේ අපි wok එක කරගෙන wok එකට නැවතත් තෙල් ටිකක් දාගෙන අපි සුදු ලුණු ටිකක් දාගෙන හොඳට fry කරගන්නවා. මේ තියෙන අපි ඊගාට දාන්න ඕන ටික තමයි ඔය තියෙන්නේ. කැරට් පෙති කපා ගත්තේවා තියෙනවා. කරපිංචා තියෙනවා. ඔන්න අපි ටිකක් දැන් දාගන්න. මොකද මේක ළමයි හරිම ආසාවෙන් කන එකක් පොඩි ස්වීට් එකක් එන නිසා. ඊට පස්සේ අපි මෙන්න මේ දාන්නේ මොනවද කියලා බලන්න. spring onion bud එක මේකත් අර ඉතුරු වුණට බැටේ එකේ දාගෙන හොඳට fry කරගෙන තියෙන. ඉතින් මේ ටික හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි දාගන්නවා රන්වන් පාටට බෙදගත්ත රස boneless chicken ටික. අන්න බලන්න ඊට පස්සේ දාලෙවල අපි මේක හොඳට කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අර අපි බෙදගත්ත සුදු දුණු අර මේ ඔක්කොම එකිනෙක හොඳට කවලම් දෙවල හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? සෝස් දානවා. සෝස් දානොත් ටිකක් මෙන්න මේ වගේ පොඩ්ඩක් පුලාලා ඩෙවල් වලට දානවා වගේ රික්කක් ඒව දාගන්න හදන්න එපා. මේ පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ හොඳට කවලම් කරගන්න මේ හැම එකකටම පොඩ්ඩ සෝස් ටික ගෑවෙන විදිහට. මේකදී අපි ලොකුවට ලික්විඩ් එක වගේ නිකන් ග්‍රේවි ගතියක් තියාගන්න නෑ. සෝස් එකේ මම සෝස් පොඩ්ඩක් දාගන්න කියලා කිව්වේ. ඉතින් මෙන්න දානවා ස්ප්‍රිං අනියන් කපාගත්ත එක බලන්න ලස්සන කලර් එකකට හරිම සුවඳයි පැහැය රසය හරියට නිකන් වැව් වෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න. ගොඩාක් මේක කරගන්න එපා. අන්තිමට බා ගන්න ලඟ වෙලා ඔයගොල්ලෝ මේ ස්ප්‍රිං අනියන් ටික දාගන්න නැත්නම් ඔක චප්ප චොරොස් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක සැරට ඕනනම් කැරිමිරිස් බින්දුවක් දාගෙන පොඩ්ඩක් කෙනෙකුට කරගෙන මම දැම්මේ නැහැ මොකද මේක මේ ළමයින්ට කන්න දෙන නිසා වැඩි සැර කන්න නැති නිසා. ඉතින් මේක හරිම ස්වීට් රසක් ඉන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේක ගෙදර ඉඳන් try කරලා බලන්න ළමයින්ට විතරක් නෙවෙයි අපිටත් හොඳ ෂොට් එකක් දාගන්නවා පොඩි බයිට් එකකට. එහෙනම් ගුණබුස ජපුරා